Hi guys, කොහමද? ඔන්න ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකකින් මේ වීඩියෝ එකේ අපි ඔයගලන්ට කියන්නේ අපේ හිරිකැටියේ ඉඳලා අපි ගියානේ වීරවිල. හිරිකැටියේ ඉඳලා වීරවිලට යනකම් අපේ කොහොමද ගමන උනේ කියලා අපේ ට්‍රිප් එකේ 6 වෙනි දවසේ තමයි මේ තියෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් අපි හිරිකැටියේ ඉඳලා රූම් එකෙන් චෙක් අවුට් වෙලා ඊළඟට අපි කෙලින්ම වීරවිල ගිහිල්ලා වීරවිල අපි යනවා ඩබල් ට්‍රී බයි හිල්ටන් එකට. ඒ ඔක්කොම ටික තමයි අපි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අපි එක පටන් ගන්න කලින් මේ වීඩියෝ එකේ අපි මේ වෙනකන් අපි ලන්ඩන් ඉඳලා කොලම්බෝට ආපු එකේ අපි ෂෝට් එකක් උතෝලන්න දානවා බලන්න. අපි ඊළඟට යන්න ඉන්නේ දඹුල්ල, ඊට පස්සේ සීගිරිය, ඊට පස්සේ නුවර, ඊට පස්සේ ඇල්ල. අපි ඔය විදිහට තමයි මේ වීඩියෝ එක බලන්න පෙන්නන්නේ. ඔහොමනම් දිගටම බලන්න අපේ වීඩියෝ සීරීස් එක. Good morning everyone. අපි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අපි පටන් ගන්න හදන්නේ. යවනා පොඩ්ඩක් දෙවෙනි දවසේ අපි පටන් ගන්න හදන්නේ. දෙවෙනි දවස අපි වීරකැටියේ ඉඳලා යාලට ඉරේ නවතුන හොටල් එකේ තමයි තාම ඉන්නේ. මේ අපි හොටල් එක බුක් කරේ වැවයිනේ රූම් එක. අපි එනකොට වැව හින්දිලා. ඉතින් අපිට වෙන වැඩ අපි බුක් කරේ වැවයිනේම තියෙන හොටල් රූම් එක. අපි එනකොට වැව හින්දිලා. දැන් අපි කෙලින්ම යනවා යාලට. යාලට ගිහිල්ලා පූල් එකක් එහෙම තියෙනවා. ලස්සනයි. ඔක්කොම හොඳට තියෙනවා. Hi, very good morning. ඔන්න අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. අපිට බ්‍රෙක්ෆාස්ට් එකට තියෙනවා ඉන්දියාප්ප පාන්. ඒක විතරයි තියෙන්නේ. බිත්තරක් තියෙනවා. බිත්තරක් තියෙනවා. අපි මෙහෙම වෙන්නෝ. මේ රාජා තමයි අපිට අද ඊයේ දවසේ සහ දවසේ පූර්ණ අනුග්‍රහය කැම් වීම ඉදුන් ඉදුන් වලට මේ ඉන්නේ යාගේ නෝනා. මේ ඉන්නේ නදුන්. නදුන්ගේ නෝනා. මෙයා නම් දන්නවනේ ඔයගොල්ලෝ. එයා දන්නේ නැහැ. දන්නවා. අපු විතර කාලේ වලලා දැන් කෙලින්ම යනවා යාල. දිප්පලෙන් කියන්නේ වා. යාල ගිහිල්ලා අපි යාලේදී හම්බ වෙනවා. ඊළඟ හොටල් යාල හොටල් එක නම මොකද? ලේක් විලා. ඈ? ලේක් විලා. ලේක් විලා. මේකත් ලේක් තමයි පේනවනේ. ලේක් ඉඳිලා. මේ අඩ මේ වතුර තියෙනවා ඈත වතුර තියෙනවා කියලා කියනවා. අපිට කිව්වේ මේ ලේක් වීව් එකේ රූම් එකක් දානවා කියලා. ආවට පස්සේ ලේක් නෑ වීව් එක මඩ් විලා එකක් හම්බුනේ. අපි මේක නම තමයි ලේක් විලා. අපිට ඒකෙත් ලේක් විලා ගාවට ලේක් නෑ ලේක් හිඳිලා. මේ පස්සේ දබල තමයි අපිට ඒකට සජෙස්ට් කරේ. බට් ඒක නෑ. මේක තමයි අපේ අද රෑ නවතින තැන. මේක උඩ තට්ටුවේ. ඔයාලා මේක වටේ කොහමද කියලා. ඒකේ ලේක් එක හින්දිලා. යාර අයියා අපේ ලගේජ් එක උඩට දානවා. මේ උඩ තට්ටු මාර ලස්සනයි. අවුලට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද තත්ත්වය කියලා. අපිට ලගේජ් අරන් යන්න බෑ. ඔහොම තියන්න. අවුලක් නැහැ. ඒක ඉතින් ලගේජ් එක දාලා දෙන්න කියලා මේ නැත්තම් අපිට අමාරුයි. අපි ඔයගොල්ලොත් එක්ක නතරට යන්න අපි තාම අතුරට ගියේ නෑ. ඉතින් ඉතරයි බැලුවේ. අපි ඔයගොල්ලොත් එක්කම මෙතන හැබැයි වැඩේ තියෙන මේ දවස්වල අවුව හින්දා මේ දවස්වල අවුව හින්දා තමයි පොඩ්ඩක් අර කරගස භාවයක් තියෙන්නේ. නැත්තම් මාර ලස්සන දෙන්නේ නැති කියලා හිතනවා. මෙතන පූල් එකක් එහෙම තියෙන හැපැත්තේ අවස්සලා පූල් එකට බහිනවා අපි. දැන් ඉතින් අපි රූම් එකට යන්නයි හදන්නේ. ඉතින් අපි රූම් එකට මෙතන උඩ තමයි තියෙන රූම් එක. මේ ගහ උඩම. ඒකත් උඩ රූම් එක. අපි යාළුවෝ දෙන්නා ගත්ත පල්ලෙහා රූම් එක. අපි එක්කෙනා රූම් එක උඩ නගින ගමන් තමයි ඉන්නේ. අන මේවා තමයි යන්නේ. නෝගොල්ලොත් එක තමයි මුලින්ම
දැන් අපිවත් තාම ගියේ නෑ. අන්න කොහොම හරිම මේ ඇඩ්වෙන්චර් ගමනක් තමයි යන්න තියෙන්නේ මේ ගස් උඩින්. පේනවනේ නගිනේදිය. අමාරුයි. ෆුල් ඇඩ්වෙන්චර් එකක් තියෙන්නේ. වට්ට ගන්න එපා. මම බිම පිටිපස්සෙන් එනවා. අම්මා. මම පොඩ බීලා එහෙම නම් මගේ උඩ ගන්න එපා. ඔයගොල්ලෝ බොනවා නම් මේ බීලා උඩ ගන්න එපා රූම් එකේ. බීලා උඩ නගින්න අමාරුයි. පොඩි කයින් රිමයින්ඩර් එකක් දුන්නේ. තාම උඩ නගිනවා නගන්න බෑ. එන්ට්‍රන්ස් එක පොඩ්ඩක් අවුල්. අම්මා. හූ. මම උඩ නගින්න තියන්නේ. ඔළුව ඇදුනේ ඉස්සෙල්ලා. අයියෝ. මෙතන ආපම ගහ උඩ. ඔන්න අපි උඩට ආවා. උඩට ආවම මේක තමයි view එක. වටේම පේනවා ලස්සනට. මේක තමයි room එක. අන්න අපි ඇතුළට යන්න හදන්නේ දැන්. ලයිට් දාන්න. ලයිට් දාලා පෙන්නන්න. ලයිට් දාලා දෙන්න කළුවරයි. ලොකු ලයිට් එකක් නැහැ. පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. මේ ඇතුළට එනකොටම හොඳට AC තියෙනවා. room එක ගොඩක් ලොකු නෑ හැබැයි. ගොඩක් ලොකු නෑ room එක. ඔක්කොම ගස් එහෙම තාම ඇතුලේ තියෙනවා ගස් අනම්මනම් ඔක්කොම ලස්සන ඇඳක් තියෙනවා. අර පරණ කාලේ ටයිප් එකේ ඇඳක්. පරණ කාලේ ටයිප් එකේ ඇඳක් තියෙන්නේ. හොඳයි. බාත්රූම් විතර බාත්රූම් එකේ ලයිට් එක තියෙනවා. බාත්රූම් එක හොට් වල තියෙනවා. කොමෝඩ් එකක් තියෙනවා. ඉතින් අර ලක්ෂරි කියන්නේ ඉතින් මේ මීට වඩා ලක්ෂරියක් නෑ. මේක තමයි ලක්ෂරි එක. මීට වඩා ලක්ෂරි නෑ ඉතින්. මේක තමයි මන්නම් කියන ලක්ෂරි එක. එතන ඩ්‍රෙසින් ටේබල් තියෙනවා, කොෆි තියෙනවා, හොට් වල උණු කරගන්න පුළුවන්. හැමදේම තියෙනවා. අපි දැන් වොෂ් එකක් දාලා බෑග් එක මෙතන තියනවා. පොඩ්ඩක් ඉඩමදි රූම් එකේ අපි බඩු ගොඩක් තියෙන හින්දා අස්සෙන් තියෙම අවුලක් නැහැ. අපි දැන් මෙතන වාඩිලා කතා කරමු. පොඩ්ඩක් ඉන්න. අපි දැන් මේ වොෂ් එකක් දාගෙන හවසට දාගෙන ඉන්නවා කතරගම යන්න. කිරිවෙහෙර නේද? කොහොමද අපි යන්නේ කතරගම කිරිවෙහෙරේ සමන්දේවල් වැරදුනා. මහදේව කතරගම මහදේවල්ට යන්න ඉතින් ඉන්නවා. ඊට කලින් අපි පොඩි වොෂ් එකක් දාගෙන හිතාගෙන ඉන්නවා මේ හිල්ටන් එකට යන්න. හිල්ටන් යාළ රජවරණ එක තියෙනවනේ. මෙතන එහා පැත්තේ වීරවිල. පොඩ්ඩක් ඒකට ගිහිල්ලා ඒක චුට්ටක් එක්ස්ප්ලෝර් කරලා මොනවද තියෙන්නේ කියලා ඒකටත් අපි යන්න ආසයෙන් හිටියේ. අපිට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මොනවද තිබ්බේ ඒකයි මේක තෝරගත්තේ. එහෙනම් අපි හිල්ටන් එකට ගිහලා හම්බෙමු. හිල්ටන් එකේ චුට්ටක් ගිහිල්ලා ඉඳලා කරලා බලලා මහන්සි. අපි ඔයගොල්ලෝ ඩ්‍රයිව් එකක් දැම්මේ ඉතින්. මහන්සි. එහෙනම් අපි හම්බ වෙමු හිල්ටන් එකේදී. අපි කොහොමද දැන් අද වීඩියෝ එක හිල්ටන් එකට ගිහලා නතර කරන්නම්. අපි නෑ අද වීඩියෝ එක අපි යාළ එකක් දාලා නතර කරන්නම්. අපි හෙට උදේම යාළ යනවා. අපි යාළ ගිහිල්ලා යාළ සෆාරි වීඩියෝ ටිකකුත් දාලා මේ වීඩියෝ ඉවර කරන්නම්. අපි ඊළඟට හෙට යනවා දඹුල්ල. දඹුල්ල and සීගිරිය. අපි ඒක වෙන vlog එකකින් දෙන්නම්. එහෙනම් යාළ හිල්ටන් එකට ගිහලා හම්බෙමු. ඊට පස්සේ ඊට උදේට හම්බෙමු. අපි පාන්දර 5 මාට යනවා සෆාරි එකක්. සෆාරි එකෙන් හම්බෙමු. එහෙනම් අපේ ඩ්‍රීම් ප්ලේස් එකකට හායි කතා කරලා වැඩක් නැහැ. මෙතන නම් කොහෙද මෙතන? මේ ඩබල් ට්‍රී බයි හිල්ටන්. ඩබල් ට්‍රී බයි හිල්ටන්. ඇත්තටම කිව්වොත් මම මෙයාට මෙතනට එමු කියලා මේ සජෙස්ට් කරේ අවුරුදු දෙකකට විතර කලින් නේද මෙතන හදනකොට. ඒ කියන්නේ ඒගොල්ලෝ පබ්ලිෂ් කරලා තිබ්බා මේ කාලෙ වෙදි මෙතන ඕපන් කරනවා කියලා. එතකොට ඒ කවදද ඉතින් අද වගේ දවසක ඉතින් අපි ආව කොහොම හරි. මෙතන ඇවිල්ලා මාරම ලස්සනයි. මාරම වයිබ් එකක් තියෙන්නේ. මේ මාර රස්නි හැබැයි මෙතනට ආවට පස්සේ රස්නි ගෑවිලාවත් නැහැ. මාරම ආතල්ලයක් තියෙන්නේ. බලන්න අපි ගන්න මේ ප්ලේස් එක බලන්න. මාර ලස්සන අපේ මොකක්ද දාලා පෙන්නන්න. මාරම ලස්සනයි.
නෑ මෙතන අපි මාර කැමති. ඔව් මාරම කැමතියි මෙතනට. මම දන්නේ හේතුව මොකද්ද කියලා. මාරම කැමති වන්න මාරම ලස්සන view එකක් එක්ක මේ වැව තියෙනවා. වැව කියන්නේ අනිත් පැත්තේ හැම තැනම වැව හිඳිලා මෙතන විතරක් වැව තියෙනවා. මෙතනත් වතුර තියෙනවා. වතුර තියෙනවා. අපි යමු pool එක ගාවට. අපේ කට්ටිය ඉන්නේ pool එක ගාව. කට්ටිය ඉන්න අපේ friends ලා ටික pool එක ගාව ඉන්නවා. සබල ගිහිල්ලා දන්නේ ෆ්‍රෙන්ඩ්ස්ලා ෆොටෝ ගන්නවාද අපි. ඒගොල්ලෝ මෙතන දන්නේ නැහැ. අපි තමයි එක්කන් ආවේ. හෙළංගිරියන් සර්ප්‍රයිස් කරන්න කියලා. මේ අපි තමයි ඒගොල්ලෝ එක්කන් ආවේ එතන සර්ප්‍රයිස් කරන්න කියලා. පුරාණ pool එක. ආයි මාරම ලස්සනයි. කතා කරන්න දෙයක් නැහැ. next level. මේ ගස් අස්සෙන් මාරම වයිබ් එකක් තියෙන්නේ. ඔව් ප්ලේස් එක හොඳයිද? අපි ඕඩර් එක දාලා ආවේ ෆුඩ් වල. thank you. මාර ලස්සනයි. ඒක තනියෙන් තරන්න එපා ඔයගොල්ලෝ. pool එකට බයින තිබ්බනම්. හරි. අපි 2:30 වල තමයි කැමරා රෙඩි කරන්න කිව්වේ. එතන අපි ෆොටෝස් ගාලා. හරි කරමු. Hi, very good morning guys. අපි අද තාම ඉන්නේ යාල ට්‍රී හවුස් වල ඉන්නේ. මෙන්න ට්‍රී හවුස් එක පල්ලෙහා. ට්‍රී හවුස් වල ඉන්නේ. අපි උදේ මේ 5 මාට නැගිට්ටේ. 5 මාට නැගිටලා අපි 6 වෙද්දි යාල නැෂනල් පාක් එකට ගියා වැඩේ මට කැම්ම අරගෙන යන්න බැරි වුණා. මට කියලා කැම්ම එක දාලා ගියා ගෙදර. එන්න මේ යාල සෆාරි එකේ මුකුත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මේ දැන් ඊට පස්සේ අපි දැනුයි ආවේ. දැන් වෙලාව 10යි. දැනුයි ආවේ අපි ඉන්න තැනට. ආයෙත් මෙහෙම යනවා දම්බුල්ලට හරියටම තියෙනවා කිලෝමීටර් 360ක්. අපි යන්න තියෙන්නේ මෙතනින් කතරගමට දාලා කතරගමින් කොහොමද පැය 6ක් වෙන්නනවා. අපිට අද රැය අපි නවතින්නේ අමායලේක් දම්බුල්ල එකේ. අමායලේක් දම්බුල්ල රිසෝට් එකට හරියටම කිලෝමීටර් නෙමෙයි පැය මෙතනින් 6ක් විතර යනවා යන්න. අපිට ටක් ගාලා බැලුවේ මෙතන ටක් ගාලා බ්‍රේක්ෆාස්ට් එක අරගෙන මෙතනින් එහෙමම යනකොට මෙතන චෙක් අවුට් එක තියෙන්නේ 2ට. අපි දැම්ම යනවා ඉක්මනට මොකද අමාලයකට යන්න ඕන හින්දා පරක්කු වෙන හින්දා අපි හෙට උදේම සීගිරිය යනවා. අද දවසේම අපි ස්පෙන්ඩ් ගන්න තන් ඉන්නේ අමාලයක එකේ. එහෙනම් අපි යන අතරමඟදී හම්බ වෙමු.